යේසුස් වහන්සේගේ නාමයෙන් මම මේ මැජික් එක ටක් ගාලා කියලා යන්න. මේ එයාගේ ජීවිතේ තිබ්බ විදිය. හරි පොඩයි. දැන් අපිට ටක් ගාලා මෙයාගේ කපපු විදිය පෙන්නන්න. මුළු ඇඟම මෙතන කැමරාව දාන්න. කැමරාවට මාරු ගන්න. ඉතාලි. හරි. කොච්චර කල් මේක ඔහොම ඉන්නවද? මම අවුරුදු දෙකක් හොස්පිටල් එකේ හිටියා නැගිටින්න බැරුවම. කොහොමද උනේ? මම දන්නෙත් නෑ. එක දවසක් රෑ මට එක පාටම සිහිය නැතුව ගියා. කතා කරගන්න බැරුව මම බිම වැටුණා. මගේ කාමරේ ඉන්නවා පුතෙක් මං ජොබ් එකක් කරන් දීලා. එයා රෑට එනවා නිදා ගන්න කාමරේට. එයා එද්දි මට හොඳටම අමාරුයි. ඒ වෙලාවේ තමයි එයා ඇම්බියුලන්ස් වලට කතා කරලා මාව දැම්ම ස්පිරිතාලෙට. වෛද්‍යවරු මොනවද කිව්වේ? ජීවත් කරවන්න බැහැ කියලා ගාව දෙපාරක්ම. ඔපරේෂන් කරුවා. ෆොටෝස් මං එවලා තියෙනවා පාස්ටර්ට. ඉතින් මේ නමුත් කාමරේ එක්කෙනා කවුද? එයාගේ අම්මා මීගම්බේ කවුද? සුවිනීතා මාලනී. එයා තෙල් වගේක් ගෙනත් තිබුණා ලංකාවෙන් ගෙනාවු තෙල් වගේ. මට ඒවා දැම්මට පස්සේ තමයි දවස් 5කට පස්සේ සීයා ආවේ. ඒ මං ආලේප කරපු තෙල්. හරි. ඒකින් පස්සේ තමයි සීයා. මොකද මම අවුරුදු 20 ගාණක් එහෙ ඉතාලියේ සිංහල සමාජයේ ක්‍රිස්තියානි සංගමේ භාණ්ඩාගාරික හැටියට වැඩ කෙරුවේ. මම තමයි පාපු වංශේ එන වෙලාවට අපේ අය එද්දි විසිටින් වලට මම ටිකට් එක පාස් එක බෙදන්නේ ඔක්කොම කරන්නේ මම. හැබැයි කොරෝනා මට කීසරයක් හැදුනද කියලාවත් මන් දන්නේ නැහැ. මං ඉන්ජෙක්ෂන් 4 තරයක් ගැව්වා. මට ගානක්වත් තිබුණේ නැහැ. ඉතින් කොරෝනා වෙලාවේ ඒ කට්ටිය මේ සභාවේ දේවල් ඇහුවම මමත් ඉතින් ඉයර්ෆෝන් එක දාගෙන අහගෙන ඉන්නවා. අද ඔයාට පණ දෙනවා. අද මං ඔයාව රෝදපුටින් බස්සනවා. අද ඔයාට තනියම ඇවිදින්න සුව කළ දෙනවා. ඔයා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවේ මාව විශ්වාස කරගෙනමනේ. ඒකම තමයි. මම ඇවිල්ලා තියෙන්නේ සෝරි ඉතාලියේ ඉඳලා. ටොරිනෝ නගරේ මේ ජේසුගේ සලුව තියෙන පල්ලිය ළඟ මං ඉන්නේ. ජේසුගේ සලුව තියෙන පල්ලිය ළඟ ඇවිල්ලා තියෙනවා. ජේසුගේ අනාගත වත්රුවරට කියලා සුව කරගන්නනේ. රෝදපුටියෙන් ආවේ. දැන් දවස් කීයද ඇවිල්ලා ලංකාවට? ඊ ආවේ. හැබැයි බලෙන් මං ආවේ. මං කිව්වා මා වැරියේ නැත්තම් මං 4 වෙනි තට්ටුවේ ඉඳලා උඩට පයින්න බිමට පයින්නවා කියලා. ඒතර කට්ටිය බය වුණා. මං කිව්වා මට දැන් බෑ ඉන්න යන්නම ඕන කියලා මං කියලා ආවේ. ඔන්න බලාගන්න. ලෝකෙම බලාගෙන සිටියේ මම මේ අద్భుත හාස්කම ඔබට කරලා පෙන්නනවා. මං ඔහුට ඉනෙන් පාලයට පණ දෙනවා. ඔහු කොරෝනා කාලෙදී තමයි ඔහුට මේක හැදුනේ. ඔහු මැරුණා කියලා තමයි කට්ටිය කිව්වේ. මෙහෙන් ආපු කෙනෙක් මං ආලේප කරපු තෙල් අරන් ගිහිල්ලා ඔහුට ආලේප කරාම ඔහුට සිහිය ආවා. එතනින් පස්සේ ඔහුට ඇවිද ගන්න බැරි වුණා. ඔහු ප්‍රතිකාර කළා නමුත් පළක් නැහැ. ඊට පස්සේ ඔහු කිව්වලු මම පැනලා මැරෙනවා මාව ලංකාවට යවුවේ නැත්තම් කියලා. ඊයේ ලංකාවට ඉතාලි ගුවන් යානයෙන් ආවා. ඇවිල්ලා ඊයේ මෙතෙන්ට තමයි ආවේ. මෙතෙන්ට රෝදපුටුව තල්ලු කරගෙන ආවා. මං ඔහුට මේක හොස්පිටල් එකට දෙන්න ගෙනාවේ. නැත්තම් ගේන්නේ නැහැ. එයා දැන් මේ රෝදපුටුව ගෙනල්ලා තියෙන්නේ හොඳ වුණාම හොස්පිටල් එකට දෙන්න. ඔයාට ඔක අදම දෙන්න වෙනවා. කවන්නේ. මම මෙයාව දැන් ඉනෙන් පල්ලයට පණ අරන් දීලා ඇවිදලා පෙන්නනවා. ලෝකෙම බලාගෙන සිටින්න. මේ තියෙන්නේ මේ පළපුව මේවා පළලා ඔක්කොම තියෙන්නේ මෙතෙන්ට වෙනකම්ම. මේ කකුලත් එහෙමයි. මේ කකුලේ මේ විලුඹේ තාම තුවාලේ හොඳ නැහැ. ඒක තමයි අමාරුවට තියෙන්නේ. නියපොතු දෙක සවුත් වුණා එකපාරට මම එන්න තීරණය කරපු වෙලාවේ. ඒකත් වුණා. ඉතින් මම තීරණය කරුවා නෑ යන්න ඕන පාස් ළඟට කියලා. හරි. තීරණය කරා යන්න ඕනේ කියලා. ඔයාට හොඳටම විශ්වාසයිද මම ඔයාව සුව කරයි කියලා? මට විශ්වාසයි. ඇයි ඔයාට විශ්වාස මම ඔයාව සුව කරයි කියලා? මාව ඒ වෙලාවේ තෙල් දවස් 2යි දැම්මේ. මම දවස් 6ක් සී නැතුව හිටියා. මාව අයින් කෙරුවා. මාව ජීවත් කරන්න බෑ කියලා දොස්තර ඇවිල්ලා කිව්වා. ඒ කිව්වට පස්සේ මට අර එයා ගෙනල්ලා අක්කලා ඔළුව තෙල් දාලා තියෙනවා. මම දන්නේ දෙවනි දවසේ මං ඉතින් ඇස්සරලා තිබුණා. ඒ ෆොටෝ. ඒ වුණාට මම ඔයාලට දෙයක් කියන්නද? මිනිස්සු මට මේ තෙල් ආලේප කරනවා කියලා අපහාස කරනවා. ඒවට මම ඔක්කොම මං Facebook එකේ ඔක්කොම දාලා තියෙනවා. පාස්ටර්ගේ අම්මා හොස්පිටල් එකේ වෙලා මම ෂෙයා කරලා දින ඔක්කොම. අම්මගේ ලේකෙට ඔක්කොම මම දිය කරා. ඔව්. එයා හෙට එනවා. හෙට ආවිල මේ වේදිකාවේ සාක්ෂිය දෙනවා. මම මේ නිවුස් එක ඇහුවා අර OIC වත් අයින් කරලා. එයා කෝට් එක ගැලෙව්වයි කියලා තිබුණා. හොඳයි. ඔන්න බලාගන්න.
ඉතාලියට පණ දෙන්න බැරි ලෝකේ වෛද්‍යවරුන්ට ලෙඩේ හොයාගන්න බැරි මේ කෙනා මං ඇවිද්දන්න යන්නේ. ඇද හිලෙන් ඉන්න මෙයා මගේ පැත්තට හරවන්න අදහස්කමක් දකිනවා ජේසුව අදහන්න 1 2 3 4 Praise the Lord. Andre ඇද ඉල්ලෙන් ඉන්න ජේසුව අදහන්න හාස්කම් කරන්න යේසු මේ වගේ ආයත Hallelujah. Haaskam කරන්නේ යේසු මේ වගේ ආයත ඇද ඉල්ලෙන් ඉන්න හාස්කම් බලන්න ඉනෙන් පල් ලෙහාට යේසු පණ දෙන විදිය කරන්නේ යේසු අදහන ආයත Tres, controlla, tres, no, isso troco tua io, no. Tres! E da tre. දුකක් E da tre. සමිදුවේ දානි වේදනාව සමිදු කර පිටට ගනි දුකක් Nagini. ඔබගේ වේදනාව ජේසු කර පිටට ගනි Hallelujah! Dan mana tu yang? Hallelujah! Thank you, Lord. Dakara! Hallelujah! Yesu ke bale. Amen. Barcelona tala sanadia. Hallelujah! Meyala. Obesity dukak tipid Jesu eadaki Opke vedanawa Yesu karapitata gani Rose Unwasage palaya Hallelujah! Unatala sanadia වේදනාව විසිල් ගහන්න අපඩි ගන්න කෑ ගන්න යේසු මේ රෝද පුඩුවේ මේ ක්ලචස්සකෙන් ජීවිතය බාර දුන්නු ඒ සහෝදරයා ඊයේ එයාපෝට් එකෙන් ආවේ 4 වෙනි තට්ටුවෙන් පැනලා මැරෙනවා කිව්වා ඉතාලියේදී අනාගත වතුරවරයා ගාවට යන්න දුන්නේ නැත්තම් අද යේසු කොච්චර යහපත් බලවත්යක් කළාද ඉතින් ඔබ ඇදහිල්ලෙන් ඉන්න ඉතින් ඔබ විශ්වාසයෙන් ඉන්න මේවා තමයි ෂෙයා කරන්න ඕනේ මේවා තමයි ඔබේ Facebook වල දාන්න ඕනේ මේවා තමයි ඔබේ YouTube වල දාන්න ඕනේ මේ හිස්පුටු ජීවිතය පුටුවට බාර දුන්නු
අද තනියම ඇවිදන් එනවා. ඔන්න බලන්න. තව ටිකකින් මම ඔහුව දුවන්න සලස්වනවා. Amen. යේසු. Reishatraya nande. කොහමද? යාට මයික් කළා. දැන් කොහමද? හොඳයි. ලෝකෙට වැහෙන්න කියන්න යේසු කළ දේ. මාව මට දැන් හොඳයි. හොඳයි. Amen. Hallelujah. මට හරි සතුටුයි. දැන් ඔයා නගින්න බලන වේදිකාවට. වව්! වව්! Hallelujah. Hallelujah! Hallelujah. Praise the Lord. මම කියනවා අල්ලන්න. හා? මට රෝදපුඩ එපා. ඇයි? ඕන්න ඇයි? Hallelujah. එපා මං ගෙනාවේ දෙයිලාන්න ස්පිරිතාලෙට මට ඕන නැහැ. ආවේ රෝද පුටුවෙන්. මෙයා මැරුණා කියලා ඉතාලියේ දාලා තිබ්බේ. එයා රෝද පුටුවේ ඊයේ මට කිව්වා මාව සුව කළොත් මම මේ රෝද පුටුව ස්පිරිතාලෙට දෙනවා කියලා. දැන් ඔයා කියනවා මට මේ දෙකෙන් එකක්වත් එපා. Amen. මම දැන් ඔබට ඊට වඩා ඇස් අදා ගන්න බැරි දෙයක් කරන්න යන්නේ. මම ඔහුව සාමාන්‍ය විදියට විදුලි වේගයෙන් ඇවිදින්න සුව කරනවා. Amen. Hallelujah. මගේ ළඟ රහස් තිබෙනවා. මම ඒ රහස් පාවිච්චි කරන ක්‍රම තියෙනවා. ඔබ ඒ නිසා මං කියන දේ කරන්න ඕනේ ඒකයි. රයිට් බලන්න. එන්නත් එල්ලතෝ ඔෂත්‍රා මන්ත්‍රිකෝ එල්ල ත්‍රිමාන හන්ත්‍රේ. ඉන්ත්‍රමන්ත්‍රේ සත්‍රා හිමානකතලහෝ. රයිකතරේස්තන මහිෂල හින්දනේ රොක. රේපතහිස්සත්තා කන්නේ ස්වයි. එන් ඔයා මේ හදියා බලන් ඉඳලා කියන්න මෙයා ඔයාගේ වගේ සාමාන්‍ය මට්ටමට ඇවිල්ලාද නැද්ද කියලා. බයි. ගීතිකාව දෙන්න. 1 2 3 යක්. කොහමද? කොහමද? යේසුගේ බලය. Hallelujah. Breathe in, breathe in. ඇදහිල්ලෙන් ඉන්න මෙයා වගේ ඉන්න ආස්කම් කරන්න යේසු මේ වගේ ආයත ආස්කම් කරන්නේ යේසු මේ වගේ ආයත. ඇදහිල්ලෙන් praise the Lord. Amen. සමිඳු වෙතට ආස්කම් කරන්නේ යේසු අදහන ආයත. Praise the Lord. ආස්කම් කරන්නේ යේසු අදහන ආයත. ඔබ ෂෙයා කරන්න ඔබේ YouTube එකේ මේවා. ඔබ ෂෙයා කරන්න ඔබගේ Facebook එකේ මේවා. ඔබගේ කඳුල ඔබගේ සුසුම සමිඳු ඔජයදා බලන්න බලන්න ඔහු දුවනවා. ඔන්න දුවනවා. ඔන්න වෛද්‍යවරු ජීවිතේට හොඳ කරන්න බෑ කිව් කෙනා. යේසුගේ බලය. හලෙලුයා. මේක බලලා ඇදහිල්ල වැඩි කරගන්න. මේක බලලා ඔබේ ජීවිතයක් ඇදහිල්ල වැඩි කරගන්න. ඔන්න නටලා. යේසු ජීවමානයි. ආස්කම් කරන්නේ යේසු අදහන ආයත. ආස්කම් කරන්නේ යේසු අදහන අයත. දුලානි මෙයා මැරුණා. මේ සහෝදරයා ඉතාලියේ මැරුණා. හරිද? දෙපාර මැරුණා. එයා දෙපාර මැරුණාම හරිද මේක ලොකු සාක්ෂියක්. මෙයාව බේරගන්න බෑ කියලා ඉතාලි වෛද්‍යවරු ලිව්වා. මයි ෆොටෝස් මං එවලා මට මම පෙව්වා වාගේ ෆොටෝ පෙන්නුවා. වාගේ ෆොටෝ පෙන්නුවා. මෙයා බේරගන්න බෑ කියලා කිව්වා. මෙයාට ජීවිතයක් නැහැ කියලා කිව්වා. බටහිර ලෝකේ වෛද්‍යවරු මෙයාව අතෑරියා.
ඊට පස්සේ මෙයාට මගේ තෙල් කුප්පි දෙකක් ආලේප කරලා මෙයාට පණාවා. ඊට පස්සේ ડોක්ටර්ස්ලා මොකද්ද කිව්වේ? ඔයා ජීවිත කාලෙම රෝදු පුටුවෙම ඉන්න කිව්වා. මෙයා මට වොයිස් මැසේජ් එකක් එවලා තිබුණා. මාව සුව කරන්න පුළුවන් ලෝකෙම බලවත් අනාගත වතුරවරයා ඉන්නේ ලංකාවේ. මට එන්න ලැබෙන්න කියලා යාශා කරන්න කියලා. මං කොයා කවදා හරි මගේ ළඟට ආපු දවසේ මං ඔයාව ඊට පහුවෙනද සුව කරනවා කියලා. හරිනේ? මේ අයියේ ලංකාවට ආවා. මේ අයියේ එයාපෝට් එකෙන් ආපු වීඩියෝ අපිට කියන්නද? එයාගේ මුළු මාසේ වැටුපම එයා අරගෙන ආවා. ඇවිල්ලා එයාට රජෙන් දෙන මුළු මාසේ වැටුපම ඔයාට හාල් කිලෝ 5 පූජා කරගන්න බෑ. හරිද? එයා මුළු මාසේ වැටුපම මගේ අතට ඊයේ තිබ්බා. තියලා කිව්වා පාස මගේ මේ ජීවත් වෙන්න තියෙන වැටුපම මම ගෙනාවේ. එයාට රජෙන් පඩි ගෙවන්නේ දැන්. මම එයාට කිව්වා ඔයා මගේ හැටි බලා ගන්න මං කවුද කියලා තාම හරියට දන්නේ නැහැ නේ ඔයා හෙට එන්න. මම ඉස්සරහම ඉන්න මට පේන්න මට වෙලාවක යේසු කනට කතා කරලා කියයි. ඔයාව ගන්න කියලා. ඒ වෙලාවට ගන්නවා. මම මෙතන ඉන්නකොට යේසු කිව්වා this is a time කියලා. එතකොට මම ටක් ගාලා කිව්වේ උඩට ගන්න කියලා. මම දෙයක් කියන්නද? එයා සුව වෙන වෙලාවේ යේසු මේ වේදිකාවේ ශරීරාකාරයෙන් හිටියා. හලෙලුයා. යේසු ශරීරාකාර දර්ශනේ නතර කළේ මං එයාව බදාගත්ත වෙලාවේ. ඊට පස්සේ තමයි මම මේ ඉනෙන් පල්ල හැවිදින්න බැරි කෙනාට කිව්වේ මම එයා දුවල පෙන්නන්නම් කියලා. යේසු කිව්වා නම් කිව්වා තමයි. ආමෙන්. මට ඊට වඩා ප්‍රබල හාස්කමක් මම ලෝකෙම පුදුමයට වෙන හාස්කමක් හෙට උදේ මේ වේදිකාවේ තියන්නම්කෝ. මම ලෝකෙම මවිතටපත් වෙන හාස්කමක් හෙට උදේ මේ වේදිකාවට ගේනවා. හරිද? ඒ හාස්කම මට කරන්න කියලා කට්ටිය චැලෙන්ජ් කරා. හරිද? වෛද්‍යවරුයි එක එක්කෙනා මට චැලෙන්ජ් කරා මේ හාස්කම කරලා පෙන්නන්න. එහෙම කළොත් අපි බස් අරන් එනවා කියලා. තොන්න තොපි හෙට වරෙව්. මං ඒ හාස්කම මේ වේදිකාව පෙන්නන්න. නේද? හරිද? උඹලා හෙට එන්න ඕනේ බස් අරගෙන දැන්. මං ඒ හාස්කම හෙට. මම හෙට කියලා යාවේ. මොකද කියලා ආවේ? මං කියලා මං එන්නේ දෙපයින් හොඳට කියලා. දෙපයින් හොඳට. යේසු මොනතරම් යහපත්ද? 91ක් පොළවේ ජීවත් වෙන්න පුළුවන්. praise the Lord. වයස කීයද? දැන් 67යි. 67යි. 68යි. 68යි. praise the Lord. වයන්නකොද? දැන් ඔයා මොකෝ කියන්නේ? එයාට වයි කිය. මොකෝ කියන්නේ? අදහගන්න බෑ. විශ්වාසය තිබුණා. අයියාගේ හිතෙත් එක හෙලාම විශ්වාසය තිබුණා. යේසු ජීවමානයි. යේසු ජීවමානයි නේ. praise the Lord. මං තුන් දෙනෙක් ආව මං හින්දා. කො මෙයා තුන් දෙනෙක් අරන් ආවල විදිරෝ බලන්න කියලා පෙන්නන්න. කොයි තුන් දෙනා? එන්නේ තුන් දෙනා. තුන් දෙනෙක් අරන් ආවල මං අද සුව වෙයි බලන්න කියලා. කොහොම ඇදහිල්ලක්ද යාට? කොහොම ඇදහිල්ලක්ද? යාට වෙණි ඇදහිල්ල මෙහෙම ඇදහිල්ලක් මම ඉස්රායලේ දැක්කෙත් නෑ. එයා ඇවිල්ලා තියෙන යේසුගේ සලුව තියෙන පල්ලිය ගාව ඉඳලා. බාන යේසුගේ සලුව තියෙන පල්ලියට කරන්න බැරි දේ අනාගත වතුර කළා. ආමෙන්. තුන් දෙනා මේ මොකෝ කියන්නේ දැන්? සතුටුයි ඇත්තටම. සතුටුයි. අදහ ගන්න බෑ. මෙන්න දාන්න. ලෝකෙට පෙන්නන්න. නිර්මාල් තකලා. ඉක්මනට. පස්සස් ගාලා ෆොටෝ ගහ ගන්න. ඔන්න මලකඳ. ලෝකෙට පෙන්නන්න. හිටිය විදිය එන්න කලින්. ඔන්න මලකඳ පෙන්නනවා. ඔයාට මොකද හිතෙන්නේ? අර පැත්ත බලන්න. බොහොම සතුටුයි මගේ යාළුවෙක් වගේ මොකද හිතවෙතෙක් නෑදෑයෙක් මාත් අවුරුදු ගානකට පස්සේ තමයි දැනගත්තේ මෙයා ඉතාලිය වල මේ අසනීපෙලා ඉන්නවා. එයා ඊට පස්සේ මම නම්බර් එකෙන් කතා කරපුවා මට මෙසේජ් එකක් දැම්මා පාස්වර්ඩ් පොඩ්ඩක් හම්බෙන්න කියලා. ඉතින් මේ මට තෙලවක් හම්බුනේ අද තමයි මම ආපු ගමන් මෙයා මාව අඳුරගත්තේ නෑ මම මෙතෙන්ම ඉස්කරලා ඇවිල්ලා. මොකද දැන් වට හිතෙන්නේ? ගොඩක් සන්තෝෂයිද? සන්තෝෂයි. ඔබ ජීවමාන දෙවියෙක් තමයි. ජීවමාන දෙවියෙක් තමයි. මම ජීවමාන දෙවියෙක්. යේසු තමයි ජීවමානම යේසුගේ අනුගාමිකයෙක් විතර. ඔබට පුළුවන් මම වගේ කරන්න. ඔයාට මොකද හිතෙන්නේ? අඬන්නේ. මට මගේ සහෝදරයා වගේ ඉන්න මෙයා සානිපුණාට මට ගොඩක් සන්තෝෂයි. ජීවමාන යේසු උඹ තමයි. මං යේසු නෙවෙයි. ජීවමාන යේසු මාව සුව කළා. යේසු ජීවමාන. මේ මලකඳ. හරිද? මේම අද දෙපින් හිටගෙන ඉන්නේ ලෝකේ
බටහිර ලෝකෙටවත් හිතා ගන්න බැරි දෙයක්. ඔබ මගෙන් අහයි පාස්වර්ඩ් ඉස්සලම කරන්න තිබ්බනේ. දැන් මේක මට යේසු කිව්ව වෙලාවටයි කරේ. අන්න එම තමයි ඔබගේ වෙලාව වෙනකන් ඉන්න. දාලා යන්න එපා නේ. හරිද? ආවේ කොහමද? ඉතින් පල්ලෙව පානුත් ඇවිද ගන්න බැරුව. නිර්මාල අපිට ෆොටෝ ටික දෙන්න පුළුවන් ටක් ගාලා. හලෝ ඔය ෆොටෝ ටික පෙන්වන්න පුළුවන්ද? දාන්න ටක් ගාලා. ටක් ගාලා. ප්‍රයිස් the Lord. මේ සහෝදරගේ ෆෝන් එකේ තියෙන ඔක්කොම සෙල්ලම් ටික. හරි. මට බ්‍රදර් ටක් ගාලා කොහමද දාන්න? බලන්න. දෙපා වාරු නැති ඔහු. ඉනම් පල්ලෙව පාන නැති ඔහු. රෝද පුටින් ආපහු දෙපෙන් හිටගෙන ෆෝන් එකෙන් එයාගේ ජීවිතේ දානවා ලෝකෙට බලන්න. පිටින් ඇඩ්මිට් කරපු වෙලාවේ හරි. මේ තියෙන්නේ පෙන්නන්නකෝ. ඔයා කැමරා හරියට අල්ලන්න. මේ තියෙන්නේ මම ජීවත් වෙන්නේ නැහැ කියලා කියපු වෙලාවේ මේ ඔන්න ජීවත් වෙන්නේ නැහැ කියපු වෙලාවේ. මේ තියෙන්නේ මම දවස් දෙකකට පස්සේ තෙල් දැම්මම මං ජීවත් වුණයි කියලා තේරුණාම ඔන්න දවස් දෙකකට පස්සේ තෙල් දැම්මම පණ ඇවිල්ලා. ඊට පස්සේ තමයි මේ ඔන්න ඔය හිටපු ක්‍රිටිකල් තත්ත්වය. ඉතින් ඒක පෙන්වන්න නැතුව වෙනසකට මාරු කරනවා. මේ තියෙන ඊට පස්සේ තමයි ඔන්න ක්‍රමයෙන් සුව වෙන විදිය. කිලෝ ඕන් හිටපු විදිය. ඒක ලොක් කරන්න. කිලෝ 42යි මේ වෙලාවේ මම සුස්සල ඔන්න ඒක පොඩ අල්ලගෙන ඉන්න. ඕන් හිටපු විදිය. හිතා ගන්න ඉනම් පල්ලා පානතුව අමුඩ ගහන් හිටපු විදිය. එහෙම තමයි ඔහුගේ ජීවිතේ පැම්පස් අන්දලා තියෙන පේනවනේ. ඕන් ජීවිතය. අනිත් එක චූ කරන්නත් බට ගහලා ඔක්කොම චූ කරේ බට ගහලා. රයිට්. ඔහු මෙතෙන්ට ඊයාවේ. ඉනම් පල්ලෙහා පානතුව ඔහු කිව්වලු මාව යවන්න ලංකාවට. ඔයා දන්නවද එයා කියලා තියෙන්නේ ඒ රටට මොකද්ද කියලා? මට යන්න දුන්නේ නැති වුණොත් ලංකාවට මං හතරවෙනි තත්ත්වෙන් පැනලා මැරෙනවා කියලා. මට ලියුමක් දුන්නෙත් එහෙමයි. ඒ විදිහමයි මොකද ඊට පස්සේ මාව ගෙදරට ආව බලන්න පොලිසිය. මැරෙනවා කියු නිසා. සුයිසයිඩ් කරගන්න කියන නිසා. ඊට පස්සේ යාලා ඉල්ලා කළා hinahala මොකද මම වැඩ කෙරුවේ ටොරිනෝ සිටි එකේ පොලිසිය ලොක්කය ගෙදර අවුරුදු 15ක්ම බල්ලෝ බැලුවා. හලෙලූයා. ඒ ඔක්කොම කරලා හක් කළා ඊට පස්සේ බල්ලෝ මැරුණා. මේ බොසා පෙන්ෂන් ගියා. ඊට පස්සේ මාව දැම්මා ඔලිව් තෙල් ෆැක්ටරි එකට. මම ඒ ෆැක්ටරියේ ඉඳිද්දි මට බෙස්මේකර් එකක් දාන්න උනා මොකද මම ලැබ් එකේ වැඩ කරේ. බෙස්මේකර් එකක් දැම්ම දැන් තියෙනවා ඒක දැන් ඒකේ බලය තියෙනවද මොකුත් දන්නේ නැහැ මම. පෙන්නන්න මේ ෆොටෝ පෙන්නන්න. මේ ඇඟේ කපපු නැති තැනක් නැහැ. පෙන්නමුද පොඩ්ඩක්? පුළුවන්. පෙන්න. ෆෝන් එක පැත්තකට තියලා පෙන්නන්න. ඕන් එයාගේ තත්ත්වය ඔන්න. ඕම ටිකක් තියන්න ෆොටෝ එක නිකන් මැජික් එකේ ටක් ගාලා කියලා යන්න. මේ එයාගේ ජීවිතේ තිබ්බ විදිය. හරි පොඩයි. දැන් අපිට ටක් ගාලා මෙයාගේ කපපු විදිය පෙන්නන්න මුළු ඇඟම. මෙතන කැමරාව දාන්න. කැමරාට මාරු කරන්න. එයා සජීවී පෙන්නනවා. උසන්. මේ කපලා කොටලා දෙකට බෙදලා මෙහෙම ලෙඩෙක් අද තප්පර ගානකින් ඉනම් පල්ලයට පනාව කිව්වම ඒක මැජික් වගේ නෙමෙයිද? බලනවා ඔක්කොම. ඒක ටොරිනෝ ඉන්න ඔක්කොම වගේ බලනවා. ටොරිනෝ ඔක්කොම බලනවා. මායක කිව්වා ඔක්කොම බලනවා කියලා. අද ඔහු තනියම හිටගෙන ඉන්නවා. දැන් කොච්චර වෙලා තනියම හිටගෙනද බලන්න. ඔයාගේ ඇදහිල්ල වර්ධනය කරන්න. ඔයා සති 7 කරගන්න. බාරේ ඔප්පු කරන්න. ඔයා මං කියන දේ කරන්න. මිනිස්සු කියන දේ අහන්න එපා. මිනිස්සු වාට එකේ කතා කියයි. ආගමකට ගියා කියයි, බයිබල් ආගමකට ගියා කියයි, මූලධර්මවාදී වුණා කියයි, ගමෙන් කොන් කරනවා කියයි, පෙළපාලියනවා කියයි, කනත්ත දෙන්නේ නැහැ කියයි, ලප්ප. ඔයා මැරුණම ඇවිල්ලා අනේ පව් කියලා යයි. ඒ වුණාට යේසු බලන්න මෙයාට කරපු හාස්කම. ඉතාලි ඉඳලා එයාට ජීවිතේ දෙමින් එන්න පුළුවන්. ඔයාට මේ රටේ දිස්ත්‍රික්කේ ඉඳලා එන්න බෑ. මේ මනුස්ස ආදර්ශයට ගන්න. මේක තමයි ඇදහිල්ල කියන්නේ. යේසු ජීවමානයි. අවසාන වසාවට බ්‍රදර් රෝදු පුටුව දිහා බලලා ඔබ දිහා බලලා මට බලන්නත් ඕනේ නැහැ. මේ රටට මේ ලෝකෙ මිනිස්සුන්ට දෙයක් කියන්න තියෙනම් කියන්න. මෙතන ගැන. මං එකම දේ කියන්න තියෙන්නේ මේ අපේ යේසු. ඒක තමයි කියන්න තියෙන එකම වචනේ මට. ඕනම කෙනෙක් බය නැතුව ඕනම ලෙඩකට එන්න බය නැතුව යේසු මෙතන ඉන්නවා. මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාම කරන්නේය. මම ටොරිනෝ නගරේ ක්‍රිස්තියානි සංගමේ භාණ්ඩාගාරික අවුරුදු 20 ගාණක්.
අවුරුදු 31ක් මම සේවය කරලා තියෙනවා ඉතාලියේ. මගේ ළමයි ඕස්ට්‍රේලියාවේ හැබැයි යාලා පිළිගන්නේ නැහැ. මගේ නෑන තමයි අර අක්කයි නංගි. දැන් මං හිතන්නේ වෙන පොඩි දුව ළඟට ගියා. ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවේ. මගේ ලොකු දුව ඕස්ට්‍රේලියාවේ. හැබැයි කෙනෙක්වත් දැන් මාත් එක්ක වැඩි ආශ්‍රයයක් නේ කතා කරන්නේ. නැති වුණා බැරි වුණා. බැරි වුණා. සියල්ල අතෑරියා. මම එන්නේ ඉස්සෙල්ලා මං කමන ටිකට් එක ගන්න ක්‍රමයක් මොකක් හරි කරන්න කියලා. ඒත් මට ජේසුස් සල්ලි දුන්නා. ඒ වගේම මම හිතාගත්තා මගේ පෙන්ෂන් එකේ ගාණ මං එද්දි අරන් එන්නේ කියලා. ඒක ගෙනත් දුන්න පාස්ටර්ට. ඒක මං ඉස්පිරිතාලේ ඒකට තමයි යෝනේ. මැෂින් ගන්න දානවා. මම කොහොමත් මම ඉස්පිරිතාලේදී මං කිව්වා මගේ කාමරේ ඉන්න එක්කෙනාලට මගේ කාඩ් එක දීලා ඔයාලා 10න් කොටස් අරින්න මං දන්නේ ඇහුවද නැද්ද කියලාවත් මං දන්නේ. මං කිසි විශ්වාසයක් නැහැ. මට හැබැයි හරි කනගාටු දෙයක් කියන්න තියෙනවා. ඒක මං කියන්න ඕන මට වංචා කළා ඒ කට්ටියත්. බොහොම වංචාවක් කරා මං ඒත් මොකුත් කිව්වේ නැහැ. හිතේ ධාරණ කරගෙන හිටියා. මට හරි දුකයි. මොකද මම එයාලා එන වෙලාවේ ඇඳේ ඉඳගෙනත් යාළුවන්ට කෝල් කරලා මං කිව්වා අයියාට උදව් කරන්න කියලා. උදව් කරා මගේ යාළුවෝ. මට මේ රෝදු පුඩුව ගන්නත් මං කමට මේක ගිහින් දෙන්න ඕන පාස්ටර්ට. ඊට පස්සේ මගේ යාළුවෙක් මට සල්ලි එව්වා මේක ගන්න කියලා. එව්වා. යේසු බැරි වුණුදා ඕස්ට්‍රේලියාවල ඉන්න පුතු අසරණ වුණුදා ඒ දරුවා අතෑරියලු මෙයාව. වටේ ඉන්න අයට කතා කරාම සමහර අය උදව් කරන්නම් කියලා අතේ තියෙන සල්ලි වලටත් විදලා ගිහිල්ලා. ඊට පස්සේ රජයෙන් එයාට දෙන මුදලෙන් එයා ජීවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මට බය නැතුව කන්න දෙන්න පුළුවන් දෙතුන් දෙනෙකුට මට රජයෙන් ගෙවනවා. රජයෙන් ගෙවන්නේ. රජයෙන් කෑම වලට විතරක්ම ගෙවනවා. කෑම විතරක් ගෙවනවා. ඊට පස්සේ එයා කිව්වලු මට ලංකාවට යන්න රෝදු පුටුවක් අරන් දෙන්න කවුරු ඉදිරිපත් වෙන්න කියලා. ඊට පස්සේ යාළුවෙක් ඉදිරිපත් වුණාලු රෝදු පුටුව අරන් දෙන්න. රෝදු පුටුව අරන් දෙන්න. රෝදු පුටුව යාළුව අරන් දුන්නම රෝදු පුටුවෙන් ලංකාවට ඇවිල්ලා ඉතාලියෙන්. කෙලින්ම ආවේ ඊයේ මෙතෙන්ට දවල් 12ට විතර ඇවිල්ලා මට පණිවිඩයක් එව්වා. මම ඇවිල්ලා ඉන්නවා මං කව උඩටම ගන්න. අපේ සිකියුරිටි සහෝදරයෝ උඩට ගත්තා. මං ඇහුවම ඔහු කිව්වා මට දෙයක් දෙන්න තියෙනවා. මට රජෙන් දීපු ඒ මුදල මං ගෙනාවා. මං ඊට පස්සේ ඇරලා බැලුවා. ඒකේ යූරෝ වලින් තිබුණා. මං පුදුමයටපත් වුණා. එයාට ජීවත් වෙන්න එයා ඉනෙන් පල්ලෙහා ඩිසේබල් කෙනෙක්. එයා ඉස්පිරිතාලෙට දුන්නා. මං කිව්වා හෙට ඇවිල්ලා මට පේන සීමාවක ඉන්න. මට ජේසු කතා කරන වෙලාවට මං ඔයාට පණ දෙන්නම්. මං ගාව රහස් තියෙනවා. මේ මගේ අතේ තියෙන ටිෂු එකෙන් මට පිළිකා දිය කළ හැකියි. ස්වාමීන් වහන්සේ මගේ මූණ වෙලාවෙන් වෙලාවට මාරු කරනවා. උන්වහන්සේ මගේ පෙනුම වෙලාවෙන් වෙලාවට මාරු කරනවා. උන්වහන්සේගේ තේජස් උන්වහන්සේ මගේ මූණ සමග ගනුදෙනු කරනවා. ඇස් සමග ගනුදෙනු කරනවා. උන්වහන්සේ මට රෑ දවල් කතා කරනවා. උන්වහන්සේ මට දර්ශනය වෙනවා. මං ඒ වෙලාවට තමයි ඔබට රහස් දෙන්නේ. කට්ටිය මගෙන් අහනවා මොනවද ඒ රහස්? මං කියපන් යේසු එක්ක ඉඳලා ඉගෙන ගත්ත රහස් උඹට. ඒවා තියෙන්නේ මේ වගේ අසරණයන්ට. ඒවා තියෙන්නේ අසරණයන්ට. සමහර අහනවා කොහොමද ඔයාට මේ රහස් ලැබුණේ කියලා. මං කියපන් මං රහස් ගත්ත විදිය ඌට. නේ මම මේ ස්වාමීන් වහන්සේගේ පාමුල ඉඳලා රහස් ගත්ත විදිය. උන්වහන්සේගේ රහස් තියෙන්නේ මේ වගේ කාත් කවුරුත් නැති අයට. මං ඔහු සුව කරලා ඉවරයි. ගානෝදාත් බලසන්නාදයක් ජේසුට. යන්. ලෝකෙම බලාගෙන ඉද්දි පඩිපෙලෙන් බහැලා යන්න. රෝදු පුටු අපිට දුන්නාද? මට ප්‍රශ්නයක් නැහැ. එපාද? එපා. මේ ක්ලචස් එක? ඒක අරන් යන්න. ඒක අරන්. ඒක වාරුවට වාරුව උදවට තියෙන බෑ. සති 4ක් යනකොට ගොඩාක් පහසුකම් මෙයාලා ගෙදර නැහැ. මේ මමත් සෑහෙන කාලයක් තිස්සේ උදව් කරපු කට්ටියක්. මෙයාලගේ අක්කමයි. දැන් ඔයා ජේසු අදහ ගන්න ඕනේ පණ දීගෙන. හරිද? මම මෙයාලට තමයි මෙයාලව මම එව්වේ මෙයාලව. මෙන්න රෝහලට රෝදු පුටුව අන්න පුටුව දීලා ඔහු බහැලා යනවා පයින්. යන්න. ක්ලචස් එක නැතුව යන්න ටිකක්. දැක්කද? සතුටින් යන්න. ඔබේ සිතේ දුකක් තිබේද? සමිඳු එය දකි. ඔබගේ වේදනාව යේසු මේ කරා යන කෙනෙක්. මේක කෙනෙක් කරන් පල්ලයට. වීඩියෝ කාල් එක. කර පිටට ඔබේ සිතේ
දුකක් තිබේද සමිඳුය දකි ඔබගේ වේදනාව යේසු කර පිටට ගනී ඇදහිල්ලෙන් ඉන්න යේසුව පිළිගන්න වේදනාව සමිඳු කර පිටට ගනී දුකක් විවේද සමිඳු වේදනා ඔබගේ වේදනාව සමිඳු කර පිටට ගනී ඇදහිල්ලෙන් එන්න සමිඳු වෙතට බලන්න ඔහු ඇවිදින්න ලස්සන ආස්කම් ඔහුගේ පස්සේ රෝද පුඩුව නිකන් යනවා අද ඔහු කරේ හැරමිටියත් කරේ තියාගෙන ඔහු යන ලස්සන මේක ලෝකෙටම පෙන්නන්න ඔබගේ සුසුම සමිඳු පිළිගනී දෑත විදා ජේසුතුමා දැන් බාර ගනී ඔබගේ කඳුල ඔබගේ සුසුම යේසු අරගනී තමන්දලරි අඳලබා දෑත විදා ඔබ බලන්න යේසුතුමා ස්ටොප් ඉට් 18000ක් තියෙන ශාලාවක් ඇතුලේ ඔහු ඇවිදිනවා අපඩිග ගහ ඔහු ඇවිදිනවා ශාලාව ඇතුලේම ඇවිදිනවා අපඩිග ගහ ඇවිදිනවා යේසුව ස්තුති කර කර ඇවිදිනවා යේසු ජීවමානයි මේවා බලලා ඇදහිල්ල වැඩි කරගන්න හරි සිතේ දුකක් තිබේද සමිඳු එය දකි ඔබගේ වේදනාව යේසු දැන් කරට ගනී සිතේ දුකක් තිබේද Praise the Lord Praise the Lord ඇදහිල්ලෙන් ඉමුද ජේසුව පිළිගමුද ආස්කම් කරන්නේ යේසු මෙන්න මේ ලෙස හොඳයි මේ අපේ වේදිකාවේ දකින හරි යන්න එක්තරා සුළු හාස්කමක් විතරයි මෙහෙමනම් කොච්චර දේ කරලා ඇද්ද ඔබ යේසුට බණිනකොට කටවාගෙන ඉන්න එපා සුවමෙහන් වලට අපහාස කරනකොට කටවහන් ඉන්න එපා ඔබ එතකොට යේසු කිව්වේ මේ කම්බුලට ගහන්න අනික් කම්බුලට අල්ලන්න කියලා හරි ධර්ම ටෝක් දෙනවා කට්ටිය හරි බයිබල් පද අපි දන්නවා එතකොට යේසුගේ බලය කියන්නේ ඒගොල්ලන්ට හරිද ඊළඟට කියන්න යේසුස් වහන්සේගේ සභාවට මිනිස්සු අපහාස කරනකොට හරිද ඒගොල්ලොත් එක්ක රණ්ඩු කරලා හැප්පෙන්න එපා ඒක වැඩක් නැහැ ඒකෙන් ඇති බලක් නැහනේ හරිද හැබැයි ඒ අයට යේසුස් වහන්සේට කළ හැකි දේ ලියලා මේ වරින් හරි දැන් අපි දිගටම සුවමේ කරගෙන යමු සියලු රෝගවලට සුවේ සමග අනාථ දෙහෙළිදරව් කරන මහා දිව්‍ය හෙළිදරව්වේ මොහොත ඔබේ ජීවිතය ගැන ඔබට සම්පූර්ණ අනාගත හෙළිදරව්වක් ලබා ගැනීමට අහස පොළොව නැව් ජීවමාන දෙවිඳුන් බලවත් කොට අභිෂේක කළ අනාගත වතුරු දේවගති WA.D. කීල්සිතුමා මගින් ඔබගේ ජීවිතේ පරාජයට හේතු හා ජය ලබා ගන්නා මාර්ගය
ඔබගේ අනාගතයේ කෙබඳු අනාගතයක් දැයි දැනගන්න පිණිස ඔබගේ දුවගේ පුතාගේ අනාගතය මඟ දැනගන්න පිණිස ඔබගේ විවාහය තුළ අනාගතය දැන ගැනීමට ඔබට සිදුවී ඇති සිදුවෙන්නට යන්න සියල්ල හෙවිදරව් කර ගැනීමට ඒ විතර නොවේ ඔබගේ සුව නොවන රෝගවන පිළිකාවට දිව්‍ය සුවය වකුගඩු රෝගයට දිව්‍ය සුවය දිවැඩියාව හෘදයාබාධ සහ පරම්පරා රෝගවලට සුවය ඔබට විසඳා ගැනීමට නොහැකි ගැටලුවලට එවලේම විසඳුම් ඔබගේ ශරීරයේ ඇති සෑම රෝග ශාපවලට පවුලටම විසඳුම් හදිහූනියම් යක්ෂ බන්ධන සහ අන්‍ය වින කොඩි වින වලින් පවුලේ සැමට සුවය විතරක් නොවේ මානසික වද බන්ධනවලින්ද සම්පූර්ණ සුවය කොහෙද මේ ස්ථානය ඔන්න වීඩියෝවේ දක්වන්නට තිබෙනවා දැම්ම ඔබේ හළුවන්ට ඉහෙලියන්ට හෝ මේ අවශ්‍යයට දැම්මම ෂෙයා කරන්න ජේසු පිහිටයි